ඉන්ට්‍රෝවර්ට් එක්ස්ට්‍රෝවර්ට් කතන්දරය අහලා තියෙනවා නේද? ඔයත් හිතන් හිටියේ ඔය පර්සනැලිටි එක කියන එක අපි ඉපදිලා අපේ ජීවිත අත්දැකීම් එක්ක අපේ පෞල් පසුබිම එක්ක අපි ජීවත් වුණු පරිසරය එක්ක ටික ටික බිල්ඩ් වෙන දෙයක් කියලා. මමත් ඉස්සර හිතන් හිටියේ එහෙම තමයි. ඒ උනාට ඒක එහෙම නෙමෙයි. අපි වැටෙන්නේ ඔය ඉන්ට්‍රෝවර්ට් පැත්තටද වැඩිපුර එක්ස්ට්‍රෝවර්ට් පැත්තටද කියන එක අපි උපතින් එනකොටම තීරණය වෙලා ඉවරයි. ඒ කියන්නේ එක්ස්ට්‍රෝවර්ට් ලගේ ඉන්ට්‍රෝවර්ට් ලගේ තියෙන වෙනස පරිසරය නිසා වුණ එකක් නෙමෙයි. ඒක බයොලොජිකල්. උදාහරණයක් විදිහට එක්ස්ට්‍රෝවර්ට් ලට ඉන්ට්‍රෝවර්ට් ලට වැඩිය වඩාත් රියැක්ටිව් ඩොපමීන් රිවෝඩ් සිස්ටම් එකක් තියෙනවා. මම කලිනුත් මේ කතන්දරය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම දැන් ඒක අයින් කරලා තියෙන හේතුව මේක ගැන මම හිතන් ඉඳපු විදියත් ගොඩක් වැරදි. ඒ දේවල් ඔක්කොම හරි ගස්සන්නත් එක්ක මේක අවුරුදු 2500ක විතර ඉඳන් කොහේ ඉඳලාද එන්නේ? මේ වෙනස අපේ මොලේ ඇතුලේ කොහොමද වෙන්නේ? අපි ඇත්තටම මේක දිහා බලන්න ඕනේ කොහොමද? මේක මෙෂර් කරන්න ඕනේ කොහොමද? මේක හරියට යූස් කරන්නේ කොහොමද? කොට මේක වටා ගොඩ නැගිලා තියෙන ගොඩක් මික්ස් මොනවාද වගේ කියලා ගොඩාක් කාරණා කතා කරලා මම පැය භාගයක විතර ඩොකියුමෙන්ටරි එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒක දැන් ඔයාලට Space by D YouTube channel එකෙන් බලන්න පුළුවන්. සෝ එක චෙක් කරලා බලන්න. ඔයාලට මේ කතන්දරය ගැන සෑහෙන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකකට එන්න පුළුවන්. එහෙනම් සෙට් වෙමු.